ආයිබෝවන් කියලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සුවබර මනස YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ සබකෝලය ගැන. මනෝවිද්‍යාවේ සමාජ බීතිකාව හෙවත් සෝෂල් ෆෝබියා ගැන. ඉතින් මේ සමාජ බීතිකාව නැත්නම් සබකෝලය ගැන කතා කරනකොට බොහෝ පුද්ගලයන් තුළ මේක අඩු වැඩි වශයෙන් දකින්නට පුළුවන්. ඒත් අපේ එදිනෙදා කටයුතු වලට බාධා වන ආකාරයට මේ බය අපේ ජීවිතය තුළ තිබුණොත් ඒකෙන් අපේ ජීවිතයේ වර්ධනය දියුණුව නැත්තටම නැති වෙන්න පුළුවන්. ඉතින් ඉස්සරලම් බලමු මොකද්ද මේ සබකෝලය නැත්තම් මේ සෝෂල් ෆෝබියා කියන්නේ කියලා. මේ தත්ත්වය ගොඩාක් නවයෝන්විය තුළ වැඩි වශයෙන් දකින්නට පුළුවන්. පිරිසක් ඉදිරියේ කතා කරන්නට බැරිකම නැතිනම් පිරිසක් ඉදිරියේ ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කිරීමට ඇතිබිය පුද්ගලයෙකු ඉදිරියේ මුහුණ දෙස බලාගෙන කතා කිරීමට ඇතිබිය වගේ දේවල් සමාජ බීතිකාවට ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණ සහිත ඔයාලට පැහැදිලි කරන්නම් මේ සමාජ බීතිකාව අපි තුල තියෙනකොට අප තුල ඇතිවන ලක්ෂණ කීපයක් ගැන. උදාහරණයක් විදිහට අපි වේදිකාවක කතාවක් පවත්වන්න සූදානමින් ඉන්නවා. එම අවස්ථාවේ මේ සමාජ බීතිකාව ඇති පුද්ගලයින්ගේ හෘද ස්පන්දන වේගයෙන් වැඩි වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. ඒ වගේම කටහඬ වෙවුලනවා. ක්ලාන්ත බවක් දැනෙනවා. දහඩිය දැමීම සිද්ධ වෙනවා. වචන පැටලීම, ගොත ගැහිම වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මම දැකලා තියෙන ගොඩාක් දැනුම තියෙන හැකියාවන් තියෙන පුද්ගලයන් මේ සමාජ බීතිකාව නිසාම ඔවුන්ගේ ජීවිතය යන හිටලා තියෙනවා. මොකද ඔවුන්ට කොතරම් දක්ෂතා හැකියාව තිබුණත් මේවා ඉදිරිපත් කිරීමට ඇති බය නිසා ඔවුන් සමග ඔවුන්ගේ හැකියාවන්ද සමාජයෙන් සැඟවෙනවා. ඒ නිසා මේ සමාජ බීතිකාවෙන් ඔබ මිදිය යුතුයමයි. මේ தત્ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ සිතුවිලි. ඍණාත්මක සිතුවිලි. උදාහරණයක් විදියට හිතන්න වේදිකාවක මොකක් හරි අපි ඉදිරිපත් කරන්න යනවා කියලා. මේ ඔයාගේ හිතට එනවා බලාගෙන ඉන්න අය මොනවා හිතයිද? ඔයාගේ පෙනුමේ අඩුපාඩු දකීවිද? ලැජ්ජාශීලී දෙයක් සිද්ධ වේද වගේ ගොඩාක් දේවල් ඔයාගේ හිතට එනවා. ඒ ඉන්නේ ඔයාගේම සිතුවිලි. ඉතින් මේ බාහිර සමාජයකින් වෙන සිද්ධියක් නෙමෙයි. ඔයාගේ සිතටමයි ඔයා බය වෙලා ඉන්නේ. ඉතින් කිසිම වැඩකට නැති ඔයාගේම සිතුවිලි වලට තමයි ඔයා බය වෙලා ඉන්නේ. මොහොතකට හිතන්න ඔයාගේ යාළුවෙක් නැත්නම් දන්න කෙනෙක් පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කිරීමක් කරලා වැරදීමක් වුණත් ඔයාට ඒකේ තරම් දැනෙනවද? ඒ වගේම තමයි ඔයා ගැනත් ඔයා හිතන තරම් මිනිසුන් ඔයා ගැන හිතන්නේ නැහැ. අනිත් එක මේ ලෝකේ හැමෝටම වැරදීම් සිද්ධ වෙනවා. අඩුපාඩු වෙනවා. ඒක ඔයාට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඒක ඔයාට විතරක් වෙන්න බෑ කියලා නීතියක් ඇත්තෙත් නැහැ. ඉතින් මම මේ කියන දේ හරි නේද? චුට්ටක් හිතන්න. හරි. ඉතින් මේ සමාජ බීතිකාව සමහර පුද්ගලයින්ගේ ඥාන වලින්ම නැත්තම් කුඩා කාලයේ ඇතිවන මුල්ලමාවිය සංවර්ධනයේ අඩුපාඩුවක් විදියටත් මේ தત્ත්වය එන්න පුළුවන්. කෙසේ වෙතත් මෙය මිනිසෙකගේ පෞරුෂ දුර්වලතාවයක්. ඉතින් මේ නිසා අපි මේ தત્ත්වය නැති කර ගැනීමට ක්‍රම කිහිපයක් උත්සාහ කරලා බලමු. පළවෙනි එක තමයි උදාහරණයකට ඔයා පිරිසක් ඉදිරියේ කතා කරන එකම ගත්තොත් ඔයා බයයි. ඔයා මේ කතාව කණ්ණාඩි ඉස්සරහකට ගිහිල්ලා හොඳට පුරුදු වෙන්න. හරියට සමාජයක් ඉදිරිපිට කියනවා වගේම ඒ විදිහටම කතාව හදාගෙන ඒ විදිහටම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ තනියම පුටුවක් උඩට නැගලා පිරිසක් ඉන්නවා කියලා හිතින්ම වවාගෙන මනසින්ම වවාගෙන කතාව කියන්න. ඊට පස්සේ ඔයා වැඩිපුරම සමීපයි ඉන්නේ උදාහරණයකට දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නැත්නම් ඔයාගේ හොඳම යාළුවෝ වගේ කවුරු හරි ඉදිරිපිට මේ කතාව ඉදිරිපත් කරන්න. ඉතින් මේ පියවර වලින් පසුව ඔබ වේදිකාවක් මත ඉදිරිපත් කිරීමකට ගියොත් බොහෝ දුරට අධික බය ඉවත් කරගන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කරන්න යන මොහොතේම යම්කිසි හෘද ස්පන්දන වැඩි වීමක තත්ත්වයක් එන්න පුළුවන්. නමුත් කතාව ටිකක් දුර යනකොට විනාඩියක් වගේ ඉදිරිපත් කිරීම කරනකොට ඒ බය නිකම්ම නැති වෙලා යනවා. ඒ වගේම මිනිස්සු මොනවා හිතයිද කියන කිසිම වැඩකට නැති සිතුවිල්ල ඔයාගේ තුලින් ඉවත් කරගන්න. ඔයාගේ දක්ෂතාවයේ පමණක් සුපිරියටම ඉදිරිපත් කරනවා කියන එක විතරක් හිතාගන්න. ඒකට විතරක් අවධානය දෙන්න. ඔයා මිනිස්සුන්ගේ හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න එපා. හොඳ නරක සියලු ප්‍රතිචාර දක්වන්නේ විවිධාකාර මිනිස්සු. ඒ මිනිස්සු සමාජින්න අපිට සමාජය හදන්න බෑ. ඒක අපිට වෙනස් කරන්නත් බෑ. ඉතින් මේ සෝෂල් ෆෝබියා කියන්නේම අපේ ජීවිතේ එක තැන පල් කරන දෙයක්. ඒ නිසා ඔයාටත් මේ සමාජ බීතිකාව තියෙනවා නම් හෝ ඔයාගේ දරුවෙක්ට යාළුවෙක්ට කාට හරි තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඒ අයට ෂෙයා කරලා මේ තත්ත්වයෙන් මිදෙන්න උදව් කරන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් ලයික් කරන්න, ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න.
එහෙනම් හැමෝටම සුබ දවසක්.